සුබ දවසක්. ඇත්තටම මං සුබ දවසක් කිව්වට ලංකාවේ ගොඩක් අයට මේ දවස්වල සුබ නෑ. මොකද මේ යන උණත් එක්ක ගොඩක් අය වැටිලා ඉන්නේ. ඒ කියන්නේ මමත් ඇත්තටම මං කියවනේ මාසෙකට මටත් උනේ උණ ආවා කියලා. ඇත්තටම මේ උණ ආවට පස්සේ මේකෙන් කොහොමද අපි ගැලවෙන්නේ? ඒ වගේම දැන් මේ කොවිඩ් එකත් ආයේ එනවා කියලා කතාවක් තියෙනවා. එතකොට මේ චිකන් ගුන්යත් මේ ASCII යනවා, ඉන්ෆ්ලුවෙන්සා එකකුත් යනවා. ඇත්තටම මේ ડોක්ටර් මගේ ඉතින් විශේෂ පෝෂණයනේ. මේකත් එක්ක මොනවා හරි කරන්න පුළුවන්. ඒතර මේ කොවිඩ් එනකොටම අපිට මතක් වෙන්නේ ධම්මිකනේ. ඒක ධම්මික පැණියත් එක්ක ඇත්තටම ධම්මික අපිට බොරු කරාද? ඒ වගේ ඒවා ප්‍රශ්න ටිකක් එක්ක මම අද කතා කරන්න යන්නේ ධම්මිකගේ ධම්මික පැණිය අපි ඇත්තටම කොයිතැනින්ද අල්ලගත්තේ? ඒ වගේම මේ චිකන් ගුන්යා වලට එහෙම නැත්නම් මොනවාද ඉන්ෆ්ලුවෙන්සා වලට එහෙම නැත්නම් මේ කොවිඩ් එකත් එක්ක අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මොනවා හරි කරන්න පුළුවන්ද? මේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ඩී channel එක අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි අද බලමු මේ දවස්වල යන උණවලට කෑමෙන් අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බොන්න පුළුවන් විටමින් තියනවාද? මේකෙන් වැළකෙන්න සහ ඉක්මනින් ගොඩ යන්න. අපි බලමු වීඩියෝ එකට. හරි. මුලින්ම කතා කරන්නේ ධම්මික අපිට බොරු කරාද කියලා. ඇත්තටම ධම්මික පැණිය හදන්න යා මොනවද දැම්මේ? මී පැණිනේ. ඇත්තටම මී පැණි ගැන කියන්නේ මේ ආයුර්වේද වෛද්‍යවිද්‍යාව විතර නෙවෙයි. ඉන්දියාවේ කියන්නේ UK වල කියන්නේ ඒ කට්ටියගේ මේ ගයිඩ්ලයින් තියෙනනේ. ගයිඩ්ලයින් වල මුලින්ම එන දෙයක් තමයි කැස්සක් ආවහම මී පැණි දෙන එක. ඒ කියන්නේ මුල්ම ගයිඩ්ලයින් වල තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ මී පැණි කියන්නේ ඇත්තටම අපේ කැස්ස අඩු කරන්න වැදගත් වෙන සංඝටක තියෙන පොඩි රෙමඩි එකක්. කියන්නේ අත් බෙහෙතක් විදියට සුද්දත් පාවිච්චි කරලා තියෙනවා. ඒතර ධම්මික මේක බිස්නස් එකක් කරගන්න වෙන වෙන කරලා මේක මේ කොවිඩ් හොඳ වෙනවා කියලා වෙලා අපේ අය මුට්ටි කරේ තියාගෙන ගිය එක තමයි ප්‍රශ්නේ උනේ. එහෙම නැතුව මී පැණි වල ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර මම මේ ධම්මිකව මතක් වුණේ ඇත්තට මී පැණි කියන්නේ මේ කැස්ස ටිකක් වැඩි දවස්වලට එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා මේ තියෙන දවස්වල පොඩ්ඩක් දිවාගෙන නෙවෙයි උගුරේ අගට දාගන්න පුළුවන් නම් මී පැණි පොඩ්ඩක් ගන්න පුළුවන් නම් හරිම හොඳයි. ඔබේ කැස්සත් අඩු වෙනවා. ඔබේ ප්‍රතිශක්තිකරණයටත් හොඳයි කියන එක බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ඔප්පු කරපු දෙයක්. හැබැයි මී පැණි කියන්නේ මතක තියාගන්න සීනි තියෙන දෙයක්. ඒ හින්දා මේ මී පැණි බෝතල් ගණන් ගන්න නෙවෙයි කියන්නේ. මම කියන්නේ පොඩි ප්‍රමාණයක් උගුරේ ඒ කියන්නේ අපිට දවට ගන්න පුළුවන්. ඒකත් හරිම වැදගත්. ඒ වගේම ඔය සුදු ලුණු සහ මී පැණි එකට ක්‍රෂ් කරලා ඉවරලා අපිට පල්ප් එකක් වගේ හදලා ඉවරලා ඒකත් ගන්න පුළුවන්. ඒක ගැනත් ඇත්තටම ලෝකේ සයන්ටිෆික් එවිඩන්ස් තියෙනවා. මේ දෙක එකතු වුනහම අපිට හොඳ ප්‍රතිඵල දෙනවා කියලා. මේ විශේෂයෙන් මේ ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝග ආවහම චිකන් ගුන්ය හැදුනහම අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඇත්තටම චිකන් ගුන්ය කියන්නේ වෛරස් එකක්. ඔය ඩෙන්ගු වගේම ඒ වගේම මදුරුවෙක්ගෙන් එන්නේ. එතකොට මේක ආවහම ගොඩාක් වෙලාවට වෙන්නේ අපේ මේ ජොයින්ට් වලට බලපෑම් ඇති කරලා ජොයින්ට් වල ආසාදිතත්වය වැඩි කරන හින්දා හැම වෙලාවෙම අපිට විශාල වශයෙන්ම අපේ ඇඟේ කැක්කුමක් එනවා සහ අපිට ඒක හැදුනට පස්සේ අපිට වැඩ කරන්න තියෙන අර අවශ්‍යතාවය අපේ හිතේ තිබ්බත් ඇඟෙන් පුෂ් කරගන්න බැරි හින්දා අපිට මෝටර එක නැත්නම් අපේ ඇඟේ එන්ජින් එක වැඩ කරගන්න බැරි වෙනවා. ඒක හරිම වැදගත්. ඔයා චිකන් ගුන්ය කියලා දන්නවා නම් ඒකට වෙනම බෙහෙත් වාගයක් තියෙනවා චිකන් ගුන්ය වලට ගන්න පුළුවන්. ඒ හින්දා පරීක්ෂණයක් කළා මේක ඩෙන්ගු නෙවෙයි කියලා හොයාගෙන ඔබේ වෛද්‍යවරයා ගිහිල්ලා හම්බ වෙන්න අනිවාර්යෙන් මේකට මුලින්ම බෙහෙතක් පටන් ගත්තොත් ඒ දෙන බෙහෙත පටන් ගත්තොත් අනිවාර්යෙන් ඔබේ ජොයින්ට් රිදෙන එක අඩු කරගන්න පුළුවන්. මම බෙහෙත නම කියන්නේ තියෙන හේතුව තමයි ඔබ ඒක කිව්වොත් එහෙම තමයි ෆාමසියෙන් ගිහිල්ලා අරගෙන ඉවරලා මේක ඩෙන්ගු වුණොත් එහෙම ඔබට අනිවාර්යෙන් මාරාන්තික ප්‍රතිඵල අත් වෙන්නේ. ඒ හින්දා චිකන් ගුන්ය නම් ඒකට ගන්න බෙහෙතක් තියෙන. මේ බෙහෙත ඉක්මනටම ගත්තොත් ඉක්මනටම හොඳ වෙන්නත් පුළුවන්. ඒ හින්දා වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන චිකන් ගුන්ය කියලා සාතික කරගත්තොත් ඒ බෙහෙත ගත්තොත් ඔබට ඉක්මනටම ඔබේ ජොයින්ට් පේන් ටික එහෙම නැත්නම් මේ අපේ ඇඟ වැඩ කරන්න බැරි ගතිය අඩු කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ ඔක්කොම උනාට පස්සේ හැදුනට පස්සේ නැත්නම් හැදෙන්න ඉස්සෙල්ලා වෙන මොන හරි විටමින් බොන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කියනවා නම් මේවා ඒ කියන්නේ ට්‍රයල් වලින් ඔප්පු කරලා නැති වුණත් අපේ ඉමුනිටි එක වැඩි කරගන්න පුළුවන් දෙයක් තමයි විටමින් C කියන්නේ. ඒතර විටමින් C සහ විටමින් E සහ D මෙන්න මේ විටමින් වර්ග තුන අපේ ඇඟේ ප්‍රශස්ත විදිහට වැඩි කරගන්න පුළුවන් නම් මේ වගේ ඔය එක වසංගත එහෙම නැත්නම් ඔය වගේ අවුට්බ්‍රේක් යනකොට ලෝකෙ හොයාගෙන තියෙනවා මේවට ප්‍රතිශක්තිකරණය හොඳයි කියලා මේවා හොඳට ඇඟේ තියෙන අයට.
ඒ හින්දා අපිට විටමින් C අඩංගු ආහාර අපි දන්නවා. විටමින් C කියන්නේ පැංගිරි කුලයේ තියෙන ශාක, ඒ කියන්නේ නෙල්ලි, ඊට අමතරව දෙහි, දොඩම් ඒ වගේ ඒවා. peerවලත් ගොඩක් විටමින් C තියෙනවා. බතලවල විටමින් C තියෙනවා. ඉතින් ඒ වගේ ආහාර ටිකක් අපේ ආහාර වලට එකතු කරගන්න එකත් හරි වැදගත්. ඒ වගේම අපිට විටමින් C ටිකක් ගත්තා කියලත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යම් කාලයකට. ඒ වගේම විටමින් D හරිම වැදගත්. එතන විටමින් D අපේ ලොකුවට ඌනතාවයක් තියෙන රටක් අපි පරිශෝධනෙන් හොයාගෙන තියෙන අපේ විටමින් D ඌනතාවයකට තියෙනවා කියලා ලොකු ඩෝස් එකකට ගියේ නැතත් විටමින් C 1000 2004 ප්‍රමාණයක් මේ කාලය තුල ගත්තොත් එහෙම ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ඒකත් හේතු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතන මම මේ කිව්වේ ජෙනරල් රෙමඩීස් ටිකක්. ඒ කියන්නේ ඔබට මේ ලෙඩ කාලේ ගන්න ඕන වැදගත් රෙමඩීස් ටිකක්. හැබැයි මම මතක් කරන්න ඕන තව බීම එකක් තියෙනවා. ඒක ගැන තමයි මේ කියන්නේ. ඒ බීම එක තමයි මොනවද? බින්වැල් ගැට. ඇත්තටම පස්පංගුව කියන්නේ ඒක දැන් ලෝකේ පරීක්ෂණ වලින් ඔප්පු කරලා ඉවරයි. පස්පංගුව වල තියෙන ಜಾති වලින් ඇත්තටම වෙන්නේ අපේ ඇඟේ ඉමුනිටි එක බූස්ට් කරන එක කියලා. ඒ හින්දා අපි බටහිර වෛද්‍යවරු උනත් පස්පංගුව බොන්න අමතක කරන්න එපා. පස්පංගුව කියන්නේ අතරම හොඳ බීමක් මේ වගේ වෛරස් රෝග යන කාලෙට. ඉතින් මෙන්න මේ පොඩි පණිවිඩ ටික මට ගේන්න ඕනුනේ මේ වීඩියෝ එකේදී. මොකද මේ දවස්වල අපි හැමෝම මේ වෙනුවෙන් පීඩා විඳින හින්දා try කරලා බලන්න. නිරෝගී වෙලා ඉන්න. අවසාන වශයෙන් දෙන්න තමයි මේ දවස්වල මාස්ක් එකක් අරගෙන යන්න පුළුවන් නම් පැළඳගෙන යන්න පුළුවන් නම් පැළඳගෙන යන්න. මොකද ලෙඩ හැමතැනම තියෙනවා. නිරෝගී වෙලා ඉන්න ගොඩාක් crowded තැන් වලට යනවට වැඩිය හොඳයි ගෙදර ලෙඩ අම්මලා තාත්තලා ඉන්නවා නම් එහෙම නැත්නම් ලෙඩ වලට ගොදුරු වෙන හැකියාව වැඩි අය ඉන්නවා නම් පුළුවන් තරම් බලන්න සෙනඟ ගොඩාක් ගැවසෙන තැන් වලට යන්න නැතුව ඉන්න. එහෙම යනවා නම් මාස්ක් එකක් දාලා ඉන්න. එහෙම කළා නිරෝගීව මේ දවස් ටිකේ හිටියොත් එහෙම අපේ වැඩ හැමෝම පහසු වෙයි. ඉතින් සුබ නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා. මම දන්නා අමාරුවෙන් තමයි මේ සති ටික ගෙවන්නේ කියලා. මේ මිස්ටර් මිසිස් ඩී channel එක ගිහිල්ලා නම් සුබ දවසක්.